අසිත් මියුසික් ඇකඩමි YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් එක වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ මේ දවස්වල YouTube ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට ලෝකෙ පුරාම. හේතුව තමයි මොකද අලුතෙන් මොනිටයිසේෂන් කියන මොනිටයිසේෂන් කියන දේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිනවා අවුරුදු ගානකට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 10ක් විතර වෙනවා. ඊට පස්සේ මේ අලුත් අප්ඩේට් එක ඇවිල්ලා තියෙන. ඉතින් ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට ලෝකේ YouTube content creating ගැන YouTube content creators ලගේ monetization requirements ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ මේ requirement එක අපි ගන්නෙ කොහොමද? ඉක්මනට කරගන්න පුළුවන් කොහොමද? සහ අලුත් වෙන දේවල් මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි. YouTube content creating කියන දේ ලෝකෙ මේ වෙනකොට ගොඩ දෙනෙක් ඒ කියන්නේ හැමෝම වගේ දැන් content create කරන පටන් අරන් තියෙන්නේ. මොකද අපිට online අපි දන්න දේවල් අපිට කරන්න පුළුවන් දේවල් හරහා YouTube එකෙන් social media වලින් අපිට සල්ලි හොයන්න පුළුවන්, ඩොලර්ස් හොයන්න පුළුවන්. ඉතින් හැමෝම වගේ පිළිබිලා තියෙනවා මේ දෙයට. සමහර අය full time වැඩ කරනවා, සමහර අය part time වැඩ කරනවා. මොකක් වුණත් මේක මම කියන්නේ මේක YouTube content creating කියන්නේ passive income එකක්. මොකද ඔයා නිදාගෙන හිටියත් ඔයා දාපු content එකකට කවුරු හරි බලනවා නම් ඒකට සල්ලි generate වෙනවා. හරිද? ඒක නිසා දැන් මෙතන තියෙන කතා බහ තමයි YouTube content creators ලගේ ප්‍රධානම දේ තමයි ඒ කියන්නේ ලොකුම බලාපොරොත්තුව තමයි monetization approve කරගන්න එක. ඒ කියන්නේ YouTube partner program එකට ඇතුල් වෙන එක. ඉතින් මේ YouTube partner program එකට ඇතුල් වෙන්න මීට කලින් තාමත් ක්‍රියාත්මකයි. තාම තියෙන්නේ subscribers 1000යි, watch time පැය 4000යි. හරිද? shorts වලින් යනවා නම් shorts දවස් 90ක් ඇතුළත 10 million. හරිද? අරක දවස් 365ක් ඇතුළත. මෙහෙම කතාව වෙන්නේ. දැන් ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2027 ජනවාරි වල අවසානයේ ඉඳලා 2027 ජනවාරි වල අවසානයේ ඉඳලා ඔයාට අලුත් channel එකක් ඒ කියන්නේ monetization නැති channel එකක් ඔයා monetize කරනවා නම් ඔයාට subscribers 1000යි watch time පැය 8000ක් ඕන වෙනවා. පැය 8000 කියන ලොකු ගාණක්. දැන් අපි පැය 4000 ගන්න උත්සාහ කරන අය දන්නවා පැය 8000 කියන්නේ කොච්චර ගාණක්ද? ගොඩක් අය අපෙන් අහනවා අයියේ දැන් YouTube කරන එක අපිට දැන් අතාරින්න වෙනවා මෙච්චර ගාණක් ගන්න කොහොමද? ඔහොම කියලා. හැබැයි මෙහෙම කතාව තියෙන්නේ. ඇත්තටම watch time පැය 4000 ගන්න එකවත් පැය 8000 ගන්න එකවත් අමාරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාට හරියට අයිඩියා එකක් තියෙන්න ඕන ඔයා channel එකේ කරන්නේ මොනවද කියලා. ඒක ඒ කියන්නේ ඔයා දැන් හිතන්නකෝ ඔයා මියුසික් කරන කෙනෙක්. මියුසික් කරන කෙනෙක් එක්කෝ ඔයාට ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් සින්දු කියන්න පුළුවන්. දැන් ඒ වගේ දෙයක් කරනවා නම් ඔයා දැනගන්න ඕන ඔයාට පුළුවන් කැටගරි එක මොකක්ද? ඔයාට පුළුවන් නිච් එක මොකක්ද? ඔයා දැන් ඇනිමේෂන් වලින් හදනවා නම් AI වලින් හදනවා නම් කොහොම කරත් ඔයාට පුළුවන් දේ මොකක්ද කියලා ඔයා පළවෙනි දේ අඳුර ගන්න ඕන. මොකද ඔක අපි දිගට කරන් යන්න ඕනේ. දැන් පැය 8000ක් කියන ලොකු ගාණක්. හරිද? ඒ කියන්නේ පැය 8000ක් කියලා හිතන්නකෝ විනාඩි වලින් කොච්චරද කියලා. සාමාන්‍යයෙන් අපි පැය ගණන් වල වීඩියෝස් හදන්නේ නැහනේ. විනාඩි 3 4 වැඩිම පැය භාගයක වීඩියෝස් හදාවි. දැන් එතකොට අපි එහෙම හදනව නම් පැය 8000ක් ගන්න අපි වීඩියෝස් කීයක් හදන්න ඕනද? හරිද? දැන් ඒක අපි හිතන්නකෝ දැන් තව දෙයක් තමයි subscribers 1000 වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි watch time පැය 4000 හැදෙනකොට අනිවාර්යෙන් ඔයාගේ subscribers 1000 හැදෙනවා. හැබැයි subscribers 1000 හැදිද්දි watch time පැය 4000 හැදෙනවා කියලා කියන්න බෑ. මොකද අපිට subscribers ලා add වෙන්න පුළුවන්. නමුත් අප වීඩියෝ දිගටම බලන්නේ නැහැනේ. ඒකයි මම ගොඩක් වෙලාවට කියන්නේ ඔය අපේ දැන් වෙනම පිටින් subscribers ලා ඔයාව add කරගන්න එපා channel එකට. ඔයාගේ organic audience එකක් ඔයා හදාගන්න. මොකද ඒක ඔයාගේ channel එකේ health එකට හොඳයි. අපි දැන් එක්ක සල්ලි දීලා ගන්න හෝ නැත්නම් වෙන site වලින් ගන්න හෝ එහෙම කරන්න යන්න එපා කිසිම වෙලාවක. මොකද ඔයාගේ YouTube channel එකේ ඔයා organic audience එකක් හදාගන්න. මොකද එතකොට channel එක වැටෙන්නේ නැහැ. අනිත් එක ඔයා subscribers ලා 1000 කියනක ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් watch time පැය 4000 හැදෙද්දි. ඒක නිසා මගේ පොඩි ටිප්ස් ටිකක් තියෙනවා මම ඔයාලට කියලා දෙන්නම් watch time පැය 4000. කියනවා දැන් ජනවාරි අන්තිම වෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට watch time පැය 4000යි subscribers 1000යි හදාගන්නව නම් හදාගන්න පුළුවන්. තව කල් තියෙනවනේ. දැන් මේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාස 5ක් මාස 4ක් කියමුකෝ අපි. මාස 4 ඇතුළත ඔයාට පුළුවන් මේක ගොඩ දාගන්න. මම කියන දේ තමයි channel එකක් subscribers 1000 watch time පැය 4000 අරගෙන YouTube program partner program එකට ඔයාට යන්න පුළුවන්. හරියටම වැඩ කරොත් මාස 3ක් ඇතුළත. ඕනම කෙනෙක්ට. හැබැයි අර ලක් එකත් එක්ක වයිරල් ගිහිලා ට්‍රෙන්ඩින් ගිහලා දවසින් දෙකකින් දවස් 3න් සතියෙන් වෙන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක්ට පුළුවන් මාස 3ක් අතරද ඔයාගේ channel එක monetize කරන තත්ත්වයට ගේන්න. ඒකේ මම කියන්නේ ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයාට idea එකක් තියෙන්න ඕන. හරිද? පළවෙනි දේ තමයි ඔයාට කරන්න පුළුවන් දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට දැන් හිතන්නකෝ මම මෙහෙම කියන්නම්කෝ ඔයාට හැමෝටම ප්ලේස් වෙන විදියට ඔයාට content එකක් හදන්න පුළුවන් නම් අඩුම පැය භාගයකට එහා
හරිද? දැන් මියුසික් වීඩියෝස් නම් හරි අමාරුයි ඒ වගේ දෙයක් නේ මියුසික් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට YouTube එකට වඩා තියෙන ප්ලැට්ෆෝම් උපයන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් දැන් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලින් YouTube වලට වඩා හොයන්න පුළුවන්. ස්ට්‍රීමින් වලින් ගියන් පස්සේ දැන් මියුසික් YouTube මියුසික් කියන පැත්ත නෙමෙයි මම මේ කතා කරන්නේ. YouTube කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඒ කියන්නේ vlogs හදන අය, travel videos හදන අය, ඊට පස්සේ තව ගොඩක් අය ඉන්නවනේ. memes හදන අය එයාලට. හරිද? පුළුවන් නම් පැය භාගයකට එහා ටයිම් ඩියුරේෂන් එකක් තියෙන වීඩියෝස් ක්‍රියේට් කරන්න බලන්න. එතකොට අඩුම ඔයාට විනාඩි 10කවත් view count එකක් වැටෙනවා. sorry view count ගන්න විනාඩි 10 විනාඩි 10කවත් අඩුම average වැටෙනවා ඔයාට watch time count එකක්. හරිද? දැන් ඒ watch time count එක ඔයා විනාඩි 3ක වීඩියෝ එකක් දාලා ඔයා සාමාන්‍යයෙන් එහෙම ගන්න ගියොත් ඔයාට එන්නේ සාමාන්‍යයෙන් තප්පර ගාණක්. තප්පර 20 30ක් එහෙම. ඔයාගේ ඇනලිටික්ස් වලින් ඔයාට බලා ගන්න පුළුවන් එක කොහොමද කියලා. පැය භාගයකට වඩා ලොකු වීඩියෝස් වලට දාන්න පුළුවන් නම් ඇත්තටම ඔයාට මාස 3ක් කියන්නේ මාස 3කටත් කලින් ගානට ගන්න පුළුවන් සාමාන්‍ය watch time පැය 4000 කියන එක. අනිත් එක තමයි ඔය consistency වැඩ කරන්න ඕන. ඒ කියන්නේ ඔයා daily videos දානවා නම් අනිවාර්යෙන් daily videos දාගෙනම යන්න. සතියට දවස් 2 යන videos දාන්න. ඒ දවස් 2 ඇතුළත අනිවාර්යෙන් videos දාන්න. ඔයා schedule එකක් තියාගන්න. ඔයා topic ටිකක් හදලා තියාගන්න. මේ දවසට මේක දාන්න, මේ දවසට මේක දාන්න. එහෙම කියලා topic ටිකක් හදාගෙන schedule එකක් හදාගෙන videos දාන්න. සැරින් සැරේ time වෙනස් කරන්න යන්න එපා. එතකොට සැරින් සැරේ channel එකේ setting වෙනස් කරන්න යන්නත් එපා. මොකද channel එකේ setting හදලා සාමාන්‍යයෙන් channel එක ආයි stable වෙන්න. ඔයා දැන් හිතන්නකෝ ඔයාගේ tags ටික අලුත් කරා. channel එකේ තියෙන ඔයා හිතන දැන් ඔයාගේ channel එක reach වෙන්නේ නැහැ. ඔයාට views එන්නේ නැහැ කියලා ඔයා සැරින් සැරේ channel එකේ settings මාරු කරනවා නම් ඔයාගේ channel එකේ tags ටික මාරු කරනවා නම් ඔයාගේ channel එකට ආයි stable වෙන්න අඩුම දවස් 3ක පැය 72ක්වත් අඩුම යනවා. ඒ කියන්නේ YouTube එකේ algorithm එකට අඳුරගෙන stable වෙන්න දවස් 3ක්වත් යනවා. ඒක නිසා මම recommend කරන දේ තමයි ඔයා tags ටික දාලා ඔයා වැඩ කරන් යනවා නම් channel එකේ settings නිතර මාරු කරන්න එපා. ඊට පස්සේ ඔයාගේ videos දානවා නම් එකම time එකක් තියාගන්න. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ 7ට වීඩියෝ හවස 4ට වීඩියෝ එක දානවා නම් හවස 4:00ට වීඩියෝස් දානවා නම් 4:00ට views එක ආවත් දෙක ආවත් ඒ දිගටම දාගෙන යන්න. මොකද ඇල්ගොරිතම් එකෙන් ඔයා අඳුරගන්නේ ඔයා මේ ටයිම් එකට තමයි දැන් වීඩියෝස් දාන්නේ දිගටම. එතකොට ඔයාට දෙන්න පුළුවන් හොඳම crowd එකට ඇල්ගොරිතම් එක through රීච් කරනවා වීඩියෝ එක. හැබැයි ඒකට ටික කාලයක් යනවා. ඒ කියන්නේ ඔයා අද දාපු ගමන් අදම ගිහිල්ලා views 1000 2000 5000 ලක්ෂ එහෙම එන්නේ නැහැ. හරිද? ඔයා continuously වැඩ කරන් යන්න ඕන. YouTube එකෙන් අඳුර ගන්න ඕන ඔයා දිගටම වැඩ කරන කෙනෙක් කියලා. එහෙම නැතුව ඔයාගේ වීඩියෝ එකක් රීච් කරාට ඔයා එකක් දානවා දෙකක් දානවා. ඉතින් එහා ඔයාට නැමැත්තුවොත් එයාලගේ මහන්සියත් අපරාධය, ඔයාගේ මහන්සියත් අපරාධය. ඒක නිසා මම රෙකමන්ඩ් කරන දේ තමයි කන්සිස්ටන්සි වැඩ කරගෙන යන්න. හරියට නිශ්චිත වෙලාවක් තියාගන්න. පුළුවන් නම් පැය භාගයකට එහා වීඩියෝස් දාන්න. මොකද ඔයාලට ඉක්මනට watch time හදා ගන්න පුළුවන් වගේම ඉක්මනට subscriber count එක ගන්නත් පුළුවන්. ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක පොඩි ටිප්ස් එකක්. අනේ මම හිතනවා මේක සක්සස් වෙනවා. මොකද මම මේක අත්දකපු දෙයක්. මම ඒක කරලා බලපු දෙයක් තමයි මම මේ කිව්වේ. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ගොඩක් දිග වීඩියෝස් නෙමෙයි කෙටි වීඩියෝස් දෙන්නේ. ඔයාලට ඉක්මනට ඒක කැච් කරගන්න පුළුවන්. මොකද්ද මේකේ අයිඩියා එක කොහොමද ගොඩ දා ගන්න පුළුවන් කියලා. එහෙනම් මම හිතනවා වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට දැනගන්න මොන හරි තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න මතකව subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.